සුබ දවසක් බොන්සයි විත් මනෝ YouTube නාලිකාවත් එක්ක රැඳිලා ඉන්නේ යාළුවෝ සියලු දෙනාටම. ඉතින් ඔන්න අදත් අලුත් වීඩියෝ එකක් මම අරන් ආවිල්ලා තිනවා ඔයගොල්ලන්ට. කාලයක් තිස්සේ මම නිර්මාණය කරගෙන යන හැටුගත් එකක් තමයි මේ තියෙන්නේ. බලා ගන්න පුළුවන් හොඳ කඳ මහත් වීමක් සහ හොඳ මූල වර්ධනයක් එක්ක. මුලින්ම ගෙනත් හිටවනකොට ඉතින් යාළුවනේ තිබ්බේ මේ කඳත් එක්ක මේ චූටි අතු දෙකක් විතරයි. ඔබට බලා ගන්න පුළුවන් මේ ගහේ මේ එහා මෙහා පේන ආකාරයෙන් සිදුරක් පිටලා තියෙනවා මේ කඳේ. ඒත් එක්කම යාළුවනේ ඔබට බලා ගන්න පුළුවන් මේ හැටු ගහේ කොහොමද මේ අතු පිහිටීම තියෙන්නේ කියන එක. මේ විදිහට මේ ගහ නිර්මාණය වෙලා තිබෙන අවුරුදු 5ක් වගේ කාලයක් තිස්සේ මම මේ ගහ නිර්මාණය කරනවා. ඉතින් යාළුවනේ දැන් මම පෙන්වන්නම් ඔයගොල්ලන්ට කොහොමද මේ ගහ මුලින්ම හිටවනකොට තිබ්බ ගත්තු ෆොටෝ එකක් මම පෙන්වන්නම් කොහොමද කාලෙන් කාලට මේ ගහ මම නිර්මාණය කරේ කියන එක. යාළුවෝ සියලු දෙනාම දැක්ක මම මේ ගහ නිර්මාණය කරන්න ගන්නකොට කොයි වගේ ගහක්ද මම නිර්මාණය කරන්න ගත්තේ කියන එක. අවුරුදු 5ක් වගේ කාලයක් ඇතුළත කොයි වගේ නිර්මාණයක් කරලා තියෙනවද කියලා ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මේ අතු හැඩ කරලා මට අවශ්‍ය ආකාරයට තමයි මම මේ නිර්මාණය කරගෙන යන්නේ. මේ ගහ තව අවුරුදු 5ක්වත් නිර්මාණය කරන්න ඕනේ සම්පූර්ණ බොන්සයි නිර්මාණයක් විදිහට අපිට දකින්න. හරි ඉතින් යාළුවනේ මේ විදිහට මේ ගහේ මේ අතු තිබ්බේ. අපි බලමු කොහොමද මේ ගහේ මේ අතු හැඩ කරගෙන දැන් මේ දළු දාලා තියෙන මං ගියේ පාර කට් එකෙන් පස්සේ අපි බලමු මේ මට්ටමට නිර්මාණය කරගන්න කලින් මේ ගහේ අතු තිබ්බ විදිය සහ අතු කප්පාදුව කරගත්තේ කොහොමද කියන එක දැන්. හරි ඉතින් යාළුවෝ සියලු දෙනාම දැක්ක මේ ගහේ අතු කප්පාදුව කරගත්තේ කියන එක. දැන් ඉතින් මාස දෙකක් වගේ කාලයක් ඇතුළත තමයි මේ වගේ මේ දළු දාලා තියෙන්නේ. හරි ඉතින් ඒ වගේම යාළුවනේ මේ ගහත් අපි කප්පාදු කරගන්න අවශ්‍යයි. අපි බලමු කොහොමද මේ ගහේ මේ අතු කප්පාදුව කරගන්නේ කියන එක. අනවශ්‍ය අතු තමයි ගොඩක් තියෙන්නේ. අපිට ඒ අවශ්‍ය ආකාරයෙන් අපි අතු කපා ගන්න කොහොමද කියලා බලමු. මේ ගහ අපි මේ හරියෙන් කපා ගන්න ඕනේ. මොකද වැඩි දුරක් අපිට තියලා අත්ත කැපුවොත් දුරින් තමයි එන අතු පිහිටන්නේ. එතකොට කිසිම හැඩයක් නැහැ. ඒ නිසා මේ අත්ත අපි මුලින්ම කපා ගැනීම සිද්ධ කරන්න ඕනේ. එතකොට අපිට එන අතු මුලින්ම අතු බෙදා ගැනීමක් සිද්ධ කරන්න පුළුවන්. ඒත් එක්ක මේ අතත් අපි මේ හරියෙන් කපා ගන්න ඕනේ. තරමක් දුරින් අතු කපුවොත් අපිට තරමක් දුරින් තමයි දළු වෙන්නේ. ඒක නිසා අපි පුළුවන් තරම් ළඟින් කපා ගන්න ඕනේ. මොකද දැන් මේ ගහේ කාලයක් නිර්මාණය කරලා හොඳ කඳ මහත් වීමක් සහ වායු හොඳ මූල පද්ධතියක් තියෙනවා. මේ කඳට සහ වායු මූල පද්ධතියට ගැලපෙන ආකාරයෙන් තමයි අපි මේ ගහේ කඳ සහ ඉදිරි කොටස නිර්මාණය කරන්න ඕනේ. ඒක නිසා අපිට දුරින් අතු කපලා දුරින් අතු ගත්තට කිසිම අලංකාරයක් නැහැ. ඉතින් මේ ගහට ඒක නිසා අපි මුලින් අතු කපාගෙන තමයි අවශ්‍ය ආකාරයෙන් අතු නමා ගැනීම සිද්ධ කරන්නේ.
ඉතින් යාළුවෝ සියලු දෙනාම දැක්ක කොහොමද මම මේ ගහේ මේ අතු කප්පාදුව සිද්ධ කරගත්තේ කියන එක ඉතාමත් කොටට මේ අතු ආසන්නයෙන්ම තමයි මම අතු කප්පාදුව කරගත්තේ. මට අවශ්‍යයි මේ ගහේ මෙතනින් එහාට අපි ලොකු උසක් මේ ගහට යන්න දෙන්නේ නැහැ. මොකද ගහේ කන්දට සාපේක්ෂව වායව මුල් පද්ධතිය සහ අවශ්‍ය තැන් වලින් අපිට අතු ඇවිල්ලා තියෙනවා. ඒ අතු මුලින්ම අතු අරගෙන තමයි මම නිර්මාණය කරන්න හදාවෙන්නේ. සාමාන්‍යයෙන් මෙන්න මේ හැඩයට තමයි මේ ගහ නිර්මාණය කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් යාළුවනේ ඔයගොල්ලෝ දැක්කා කොහොමද කියන එක. හරි මම පෙන්නන්නම් මේ ගහේ මූල පද්ධතිය කොහොමද කියන එක. යාළුවනේ ඔයගලන්ට බලා ගන්න පුළුවන් මම අර කීව ආකාරයෙන් මේ ගහේ මේ දිරුමක් තමයි පිටලා තියෙන්නේ. මේ පැත්තෙන් සහ දෙපැත්තෙන්ම අපිට ඒ දිරුම බලා ගැනීමේ හැකියාව තියෙනවා. ලවුණු ගහක ස්වරූපය තමයි මම නිර්මාණය කරලා තියෙන්නේ. බලා ගන්න පුළුවන් හොඳ අතු හැඩවීමක් සහ ගහ වටේටම විහිදුණු ආකාරයෙන් තමයි මම අතු නිර්මාණය කරලා තියෙන්නේ. මේ ගහේ මේ අතු වර්ධනයත් එක්කම මේ ගහේ මේ බෙනයක් තියෙන්නේ. මේ දිරුමත් එක්ක එහා මෙහා පේන බෙනයක් තියෙනවා. ඉතින් මේ බෙනෙන් අපිට ඉතාමත් ලස්සන වෙනමක් ගෙනත් දෙනවා මේ නිර්මාණයට. එවැනිම වීඩියෝ එකකින් නැවතත් හමු වෙන්නේ බලාපොරොත්තු වෙන. අදට මම ගිහිල්ලා එන්නම්. මගේ YouTube channel එක subscribe කරලා තියාගන්න කියන ආරාධනාවක් කරමින් මම බොන්සයි විත් මනෝජ්. සුබ දවසක් යාළුවෝ සියලු දෙනාටම.